මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 ෆිසික්ස් MCQ පේපර් එකේ 48 වෙනි MCQ එක. අපි එන යමු 48 වෙනි MCQ එකට. දිගු, ඍජු සහ සමාන්තර කම්බි දෙකක් නිදහසේ අවකාශයේ තබා ඇත. රූපවල දක්වා ඇති පරිදි පහත සඳහන් අවස්ථා දෙක සලකන්න. ඒ අවස්ථාව විදිහට අපි දිහා කම්බිය තුලින් සමාන අයිදාලාව එකම දිශාවට කම්බිය තුලින් සමාන අයිදාලාවක් එකම දිශාවට ගමන් කරනවා. දිශාවට ගෙනියයි. ඊළඟට කම්බිය තුලින් සමාන අයිදාලාව ප්‍රතිවිරුද්ධ දිශාවලට ගෙනියයි. නිකන් මේ පැත්තට දාලා යනවා අනිත් එකෙන් දාලා යනවා මේ පැත්තට. අපි ප්‍රශ්නය අහලා තියෙන්නේ කඩදාසිය තුලට චුම්බක ඝනත්වයේ දිශාව දන ලෙස. කඩදාසිය තුලට කියන්නේ ඇතුළට පැත්තට. සාමාන්‍යයෙන් අපි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ගන්නකොට ප්‍රධාන වශයෙන්ම යොදා ගන්න දෙයක් තමයි සිම්බල් එක ගත්තාම මේව කතිලයක් නම් මේක සාමාන්‍යයෙන් ඇරෝ සිම්බල් එක විදියට කියන්නේ අපි. ඒ කියන්නේ සාමාන්‍ය දුන්නක මෙහෙමනේ උල තියෙන්නේ. එන්න පිටිපස්සෙන් මෙන්න කතිලයක මෙන්න ඔය එකක් තියෙනවනේ. එතකොට ඇතුළට පැත්තට තියෙනවා නම් අපි ඒකට මේ කතිල කියලා තියෙනවා. එතකොට පිටතට ඒ කියන්නේ කඩදාසියෙන් පිටතට තියෙනවා නම් අපි ඩොට් එකක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තුඩ. ඇලොයි එකේ තුඩ තියෙන පැත්ත මෙහෙම දෙන්නේ. ඒකින් කිය චුම්බක ශ්‍රාවය අපේ පැත්තට තමයි තියෙන්නේ. කතිලට තියෙන චුම්බක ශ්‍රාවය කඩදාසි දෙසට තමයි තියෙන්නේ. ඇතුළට තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා. ඒතකොට මෙයාලා කියන්නේ කඩදාසිය තුලට තියෙන චුම්බක ශ්‍රාවය මේක ධන වශයෙන් ගන්න කියලා. දෙක අතර චුම්බක ශ්‍රාව ඝනත්වයේ බීහි විචලනය වඩාත් හොඳින් නිරූපණය කළ ප්‍රස්ථාර. එතකොට දැන් අපි මෙයාලා කියන විදිහට ප්‍රස්ථාරයක් ඇඳලා බැලුවොත් දැන් මෙයාලා කඩදාසිය තුලට ඇති චුම්බක ශ්‍රාව ඝනත්වය ධන ලෙස ගන්න කියලානේ. අපි මෙහෙම ගත්තොත් ප්‍රස්ථාරයක් අඳින්නවා. මෙහෙම ගත්තොත් මේක ධන කියලා ගමුකෝ අපි. ධන උඩ පැත්තේ ප්‍රස්ථාරය. එහෙනම් ගත්තොත් දැන් පළවෙනි එකනේ මේ A කියන ප්‍රකාශය ගත්තොත් මේ චිත්‍රය මෙතනින් ගත්තොත් මෙහෙම එකක් නෙන්නේ I distance එක D කියලා තියෙනවා. මේකනේ ඒ කියන අවස්ථාව කම්බිය සමාන දාලාවක කියන්නේ එකම දිශාවට. එතකොට මේක ගත්තොත් මේ දකුණුවත් මේ නියමෙන් තමයි මේක හොයන්නේ. දකුණුවත් කස්කුලුප්පු නියමෙන් විද්‍යුත් ධාරාව වේගිලෙන්නේ පෙන්වන්න ගන්න. ධාරාව තියෙන්නේ මේ පැත්තට. එහෙනම් චුම්බක ශ්‍රාවය තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ බෝඩ් එක ඇතුළට. මම කලින්වත් කිව්වා බෝඩ් එක ඇතුළට මෙන්න කතිරයක් තමයි අපි දාන්නේ. දැන් මෙතන කතිරයක් තමයි වැටෙන්නේ මේ පැති ඔක්කොට. පැහැදිලිද? දැන් මේ අවස්ථාව ගත්තොත් මෙතනදී මේ පැත්තේ තියෙන්නේ මෙහෙමනේ. එතකොට දාලා උඩට තිබ්බට චුම්බක ශ්‍රාවය කනත් එළියටනේ තියෙන්නේ බෝඩ් එකේ මෙහෙම. එතකොට ඒ පැත්ත යන්නේ මෙහෙම. බිංදු දාඩොට් තමයි තියෙන්නේ. එහෙනම් මේ පැත්තට එනකොට මේ ධන බලය අඩු වෙනවා. දැන් මම කියන්නේ මේක ධන බලයක මේ බලය අඩු වෙනවා මේ පැත්තට යන්න. මේක ඒතකොට ඍණ බලයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. මේක මේ පැත්තට යන්න. නැත්නම් මැද හරිය තියෙන උදාසීන ලක්ෂ්‍ය. මේකත් අපි සාමාන්‍යයෙන් දැන ගැනීමට අත්‍යවශ්‍යයි. එතකොට ප්‍රස්ථාරයකින් ගත්තොත් මේක ධන පැත්ත නම් උඩම අගයක ඉන්නේ පටන් ගන්න වැඩි බලයකින් ඉන්නේ මෙහෙම තමයි පටන් ගන්න. පටන්ගෙන මේක මෙහෙම එනවා. ඒ කියන්නේ මේ මැද ලක්ෂයක් වෙන මම කියන්නේ මේ ඍණ පැත්තට ධන පැත්ත උදාසීන ලක්ෂයට ඇවිල්ලා. ඊට පස්සේ කෙලින්ම මෙහෙම මේ පැත්තට යනවා. මෙන්න එහෙම තමයි පළවෙනි ප්‍රස්ථාරය ඇදෙන්නේ එතකොට. කියන්නේ මෙන්න මෙහෙම ඩිසයින් එකකින් ප්‍රස්ථාරය සල්ලාගෙන මෙහෙම ප්‍රස්ථාරය. මෙහෙම ගත්තොත් මෙන්න මේ ප්‍රස්ථාරයක් ඇදෙනවා. මෙහෙම ප්‍රස්ථාරයක් A වලට එනවා කියන්නේ සාමාන්‍ය ඔය පාස් පේපර් එකේ පළවෙනි උත්තරේ, දෙවෙනි උත්තරේ, තුන්වෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ. මේ උත්තර ඔක්කොමගෙම ඇතුළුව හතරවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ.
පස්සේ මේ උත්තර ඔක්කොම ගෙව මේක හරි. මේක හරියටම දීලා තියෙනවා. ඒකෙන් හරි පහසෙන් අපිට A වල ප්‍රස්ථාරය අඳුන ගන්න පුළුවන්. අපි නම් දැන් බලමු B වල ප්‍රස්ථාරය අඳුනගන්නේ කොහොමද කියලා. එතකොට අපි දැන් B කියන අවස්ථාව ගත්තොත් B කියන අවස්ථාවේ අපිට දීලා තියෙන්නේ කම්බි තුලින් සමාන අයිදාලා ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කළා කියන්නේ. දැන් මේක පොඩ්ඩක් විශාල කරලා ගත්තොත් I එක පැත්තක් උඩ පැත්තට දාලා යනවා අනිත් එකේ I පහළ පැත්තට දාලාවක් යනවා. ඩිස්ටන්ස් එක D ගණන ගත්තා. ඊට පෙර බලීදීම තමයි දකුණුත් කස් කුණුපුණීමේ දැම්මා. මේ පැත්තට නම් බෝඩ් එක ඇතුළට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම. මෙතන අපිට පරිස්සම් වෙනවා මෙතන දාලාව තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ මෙහෙම. මෙන්න මෙහෙම තමයි එනවා. ඒතකොට මෙහෙම තියෙද්දි කොහෙටද දාලාව තියෙන්නේ? බෝඩ් එක ඇතුළට පැත්තට නේද? එහෙනම් ඒකත් එන්න ඕනේ දන්න. අපි සාමාන්‍යයෙන් මේ පැත්තට යනකොට ටික ටික බලය අඩු වෙනවා. මේ පැත්තට යනකොට බලය අඩු වෙනවා. මැද හම්බ වෙන උදාසීන ලක්ෂයක්. ඉතින් ඕන කෙනෙක් හිතා ගන්න පුළුවන් ප්‍රස්ථාරය එන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් එතකොට ප්‍රස්ථාරයක් එනවා නම් මෙහෙම ගත්තොත් මේක ධන පැත්ත කියලා. එතකොට ප්‍රස්ථාරය එනවනේ වැඩි ලක්ෂයකින් පටන් ගත්තා. කෙලින්ම මෙන්න උදාසීන ලක්ෂයට ආවා. ඊට පස්සේ ආය ධන දිශාවට කොනේ. ආය මෙන්න මෙහෙම පෙන්නුම් එකක් පෙන්නුම් කළා. පළවෙනි ප්‍රස්ථාරය ආය මෙන්න මෙහෙම එකක්. ඒකේ මෙතනින් ආරම්භ වෙලා මැද මැද්ද ලක්ෂයට ඇවිල්ලා එතනින් ඊට පස්සේ ඍණ පැත්තට මෙහෙම ගියා. දෙවෙනි එකේ තියෙන කෙලින්ම මෙහෙම U අකුලක් වෙන විදිහට තමයි ප්‍රස්ථාරය එන්න ඕනේ. පැහැදිලිද? එතකොට එහෙනම් අපිට මම කලින් කිව්වනේ පැහැදිලිද? ඔක්කොමගෙම පළවෙනි MC පළවෙනි උත්තරෙත් දෙවෙනි උත්තරෙත් තුන්වෙනි උත්තරෙත් හතරවෙනි උත්තරෙත් පස්වෙනි උත්තරෙත් ගත්තොත් මේ උත්තර පහේම පළවෙනි එක සමානයි. අපි දෙවෙනි එකෙන් හොයන්න ඕනේ B කියන අවස්ථාවේ. ඒකෙන් ගන්නකොට අපිට හරි උත්තරේ විදියට හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි උත්තරේ තමයි හතරවෙනි උත්තරේ වෙන්නේ. එහෙනම් අපිට 48 වෙනි MCQ එකට හරි උත්තරේ විදියට හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්.